ඔයාලා ජීවිතේට හිතුවද ඔයගොල්ලොන්ට පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයකින් මේ වගේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා? අද වීඩියෝ වෙනකම් බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් මොකක් ගැනද මම මේ කතා කරන්නේ. ඉතින් ඔයා thumbnail එකේ දැක්ක විදිහට අපි කතා කරන්න යන්නේ කොහොමද අපි ගස් ලැබු වලින් ඔයගොල්ලෝගේ බිත්තර අස්වැන්න වගේම සතුන්ගේ පෝෂණය වැඩි කරගන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ මොකද්ද? ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලොන් ගෙවල් ගාව තියෙන හරි ඔයාලා ගෙදරම තියෙන හරි ගස් ලැබු අරගෙන ඇවිල්ලා ඔයගොල්ලෝගේ සතුන්ට ලබා දෙන්න. ඉතින් අපි මේක දෙන්නේ කොහොමද කියලා කතා කරන්න කලින් ඉස්සරම කතා කරමු. මේ විදිහට ගස් ලැබ ඔයගොල්ලෝගේ සතුන්ට, ඒ කියන්නේ කුකුලන්ට ලබා දුන්නොත් එහෙම මොනවද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලට හම්බෙන වාසි මොනවද කියලා. ඉතින් ඔයගොල්ලෝන් ඉස්සරම කියන්න ඕනේ මේකේ පැපේන් කියලා එන්සයිමයක් තියෙනවා. පැපේන් කියන එන්සයිමයෙන් වෙන්නේ ඔයගොල්ලෝගේ සතුන්ගේ ඒගොල්ලෝ කන ප්‍රෝටීන් තියෙනවනේ. අන්න ඒව මොන ජීර්ණය කරන එක. එන්සයිමයක් කියන්නේ අපේ ඇගේ සිදුවෙන වෙන විවිධ ක්‍රියාවලි තියෙනවනේ. ඒ වගේ වේගවත් කරන දේවල්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ පැපේන් කියන එන්සයිමේ තියෙන ගස් ලැබු ලබා දුන්නොත් එහෙම ඔයගොල්ලෝගේ සතුන්ගේ ප්‍රෝටීන් ජීර්ණය ඉක්මන් කරගන්න. ඉතින් ඒක ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ බොයිලර් සතුන්. මොකද මේගොල්ලෝගේ කෑම වේලේ ගොඩක් ප්‍රෝටීන් තියෙනවා. ඉතින් මේක පටස් ගාලා ජීර්ණය කරගන්න පුළුවන් නම් ඔයගොල්ලෝගේ සතුන්ට මේක අවශෝෂණය කරගන්න ලේසියි. ඉතින් අපි බලමු ගස් ලැබු වල තියෙන ඊළඟ වාසිය මොකක්ද කියලා. ඉතින් ගස් ලැබු වල විටමින් A, C, E කියන විටමින් 3 ගස් ලැබු වල අඩංගු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති කිකුලන්ට විටමින් තියෙන එක කොච්චර වැදගත් වෙනවද කියලා. ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න, එහෙම නැත්නම් බිත්තර අස්වැන්න වැඩි වෙන්න, සත්තු නිරෝගී වෙන්න අනිවාර්යෙන් විටමින් වැදගත් වෙනවා. එකෙන් ගොඩම වැදගත් වෙන්නේ A හා C. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති විටමින් A වගේ දේවල් අපිට ගොඩක් අමාරුයි හොයාගන්න. ඒ වුණාට වට්ටක්ක වගේ දේවල් වල විටමින් A තියෙනවා. ඉතින් ඒ වගේ තමයි විටමින් C. විටමින් C නම් ගොඩක්ම වැදගත් වෙනවා ඔයගොල්ලෝගේ සත්තුන්ට. මොකද අපි වුණත් විටමින් C ගන්න ඕනේ. සාමාන්‍ය හෙම්බිරිස්සාවක් වගේ හැදුනත් අපි විටමින් C අනිවාර්යෙන්ම ගන්නවා. මොකද විටමින් C වලින් තමයි අපේ ප්‍රතිශක්තිය ඇති වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ගස් ලැබු ලබා දුන්නාට පස්සේ මේගොල්ලෝගේ සත්තුන්ට විටමින් C ලබා දෙන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවද බිත්තර විකුණනවා නම් වගේ මිනිස්සු බිත්තරේ කහමදේ ගැන ගොඩක් හිතනවා. ඒ කියන්නේ බිත්තරේ කහමදේ ටිකක් ලා පාටක් වගේ නම් ගොඩක් කට්ටියකට කැමති වෙන්නේ නැහැ. සාමාන්‍ය තද කහ පාටක් තියෙන බිත්තර කහම තියෙන බිත්තර වලට තමයි මිනිස්සු කැමති. මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒකේ පෝෂණ ගුණය වැඩි කියලා. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ ගස් ලැබ ලබා දුන්නාට පස්සේ මම අර කලින් කිව්වා විටමින් A වගේ දේවල් හම්බ වෙනවනේ. එතකොට ඔයගොල්ලෝගේ බිත්තර කහමදේ පාට වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ බිත්තරේ ගුණාත්මක භාවයත් වැඩි කරගන්න පුළුවන්. තව දෙයක් තමයි මේකේ පැපෙන එන්සයිම විතරක් නෙමෙයි තියෙන්නේ. තව ගොඩක් එන්සයිම් වර්ග තියෙනවා. සාමාන්‍ය පළතුරක් ගත්තාම අපි පළතුරු කෑව කියලා වැඩි වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි ගස් ලැබු. ඕගොල්ලන්ට පුළුවන් මේ ගස් ලැබ ලබා දුන්නාට පස්සේ ඕගොල්ලන් සත්තුන්ගේ පණුව අමාරුව වගේ දේවලුත් ඊටාම ඉක්මනින් සුව කරගන්න. මොකද මේ වගේ තියෙන එන්සයිම් වලින් පණුව අමාරුවටත් බලපාන ගොඩක් සාධක නිකම්ම අයින් කරලා දානවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ගස් ලැබ ලබා දුන්නාට පස්සේ ඕගොල්ලන්ගේ සත්තුන්ට පණුව අමාරුව හැදෙන එකත් පොඩ්ඩක් වළක්ව ගන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙච්චර වටින ගස් ලැබ ඔයගොල්ලෝගේ සත්තුන්ට ලබා දෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක අහගෙන යද්දිම තේරෙන්නේ නැති කොහොමද දෙන්න ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලෝ බලන්න මම මේ කියන විදිහට ඔයගොල්ලෝ හිතුවේ කියලා. ඉතින් ඔයාලට තේරෙනවද සාමාන්‍ය ගස් ලැබ අපි සතෙක්ට ලබා දෙනවා නම්, ඒ කියන්නේ ගස් ලැබ විතරක් නෙමෙයි ඕන දෙයක් ලබා දෙනවා නම් අපි කෑලි කපලා තමයි දෙන්නේ. සාමාන්‍ය ඔයගොල්ලෝ අමු එකක් වගේ දෙනවනේ. ඒ කියන්නේ අමු ගෙඩියක් වගේ දෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කෑලි කපන්න ඕනේ. මොකද ඒගොල්ලොන්ට ඒක කෑලි කරගන්න ටිකක් අමාරුයිනේ. සාමාන්‍ය හොඳට ඉදිරියක් වගේ දෙන්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් නිකම්ම ගෙඩිය පිටින් උනත් දාන්න. ඒකට ටික ටික කොටලා ඔය කාලේ ඉවර කරනවා. නිකමට දාන්න ඔය ගෙඩියක් ආයෙක ඉතුරු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ සත්තු ගොඩක් ඉන්නවනම්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් මේ ගස් ලැබුවල ඇටත් ලබා දෙන්න. ඔයගොල්ලෝ පුළුවන් ඔයගොල්ලන් කෑම එක තියෙන්නේ. ඒ කියන්නේ ඔයා දිනපතා දෙන කෑම වේලක් තියෙනවනේ. ආන්ගේ කෑම වේලත් එක්කම ඔයගොල්ලන්ගේ සත්තුන්ට ගස් ලැබු දෙන්න පුළුවන්. ඉතින් ගස් ලැබු පොඩි පොඩි කෑලි වලට කපලා ඉවර වෙලා ඒ ටික ඔක්කොම කෑමත් එක්ක කලවම් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මේ කෑම දුන්නාට පස්සේ වෙනම ආයෙ දෙන්න ගස් ලැබු. ඒ කියන්නේ ගස් ලැබු වෙනම කපලා ආයෙ දෙන්න පුළුවන්. මේක හැමදාම දෙන්න යන්නත් එපා. ඒ කියන්නේ ඕනම දෙයක් ඕනට වැඩි ඕන්නෙම නෑනේ. ඉතින් ඒ වගේ තමයි හැමදාම දෙන්න හදන්න එපා. සතියට දෙපාර තුන් පාරක් වගේ දුන්නට කමන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේක සාමාන්‍ය කෑම ආදේශකයන් නොවි සාමාන්‍ය අතුරු පසක් වගේ ලබා දෙන්න. ගොඩක් දෙන්නත් එපා. මොකද මේවත් එක්ක ඔයගොල්ලන් කූඩුව අපිරිසිදු වෙන්න පුළුවන්. ඒකින්ද අවශ්‍ය ප්‍රමාණයටම කපලා දෙන්න. දවසක් දාලා ඉවරලා ඔයා මැනගන්න කොච්චරක් මේගොල්ලන්ට දාන්න ඕනද කියලා. ආන් මේ වගේ මැනගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් සතියට දෙපාරක් තුන් පාරක් නැත්තම් ඔයගොල්ලන් ගෙදර ගස් ලැබු ගහක් තියෙනවා නම් දිනපතාම හරි දුන්නත් කමන්නේ. ඒ වුණාට ඔයගොල්ලෝ ගොඩක් ලබා දෙන්න එපා. මං අර කලින් කිව්වා වගේ ගානට බිම්මට මැනලා ලබා දෙන්න. ඉතින් මෙහෙම දේවල් ඔයගොල්ලෝ ලබා දෙන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන් බිත්තර අස්සන්න වැඩි කරගන්න වගේම තමයි ඔයගොල්ලන්ට කෑම වලට විටමින් වලට යන වියදම චුට්ටක් හරි අඩු කරගන්න. ඉතින් මම මේ වගේ දේවල් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ගොඩක් කට්ටිය කියලා දෙන්නේ නැහැ මේ වගේ දේවල්. ඉතින් මොකද මේවා පිටරට කට්ටිය ගොඩක් පාවිච්චි කරන දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය ඒගොල්ලොන් ගෙදර ගස් ලැබු ගහක් වගේ තියෙනවා නම් ඒගොල්ලෝ ගස් ලැබු විතරක් නෙමෙයි ඕන පළතුරක් මේ සත්තුන්ට ලබා දෙනවා. සමහර කට්ටිය ඉන්නවා ලංකාව ඇතුළේ පිටරට වගේම කුකුල් කෑම වලට විතරක් සීමා වෙලා තියෙනවා. ඒගොල්ලෝ හුරු වෙන්නේ කෑමකට විතරයි. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ අදිස්සියට දවසක් හරි කෑම දෙන්න බැරි වුණා කියන්නකෝ.
අන්න එහෙම වුණාට පස්සේ එතනින් පස්සේ ඔයගොල්ලෝ බිත්තර රසන සාමාන්‍ය ඩවුට් වෙන එකට වැඩි. මොකද මේගොල්ලෝ කෑම එකට ගොඩක් කුරු වෙලා ඉන්නේ. ඔයාලට පුළුවන් නම් තනකොළ වගේ දේවලුත් මේ අතරපතර ලබා දෙන්න. ඔයගොල්ලෝ පුළුවන් මේ කෑම වියදම අඩු කරගන්න වගේම මේගොල්ලෝ වෙන වෙන කෑම වලටත් උරු කරන්න. හදිස්සිය හරි කෑම දෙන්න බැරි වුණොත් එimhe ඔයාලට පුළුවන් නිමිති ඔය වගේ පොඩි පොඩි තියෙන ශාක ඒ වගේ දේවල් මේගොල්ලෝ ලබා දෙන්න. ඒ වගේම පුළුවන් ඔයගොල්ලෝගේ සත්තුන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න විටමින් ලබා දෙන්න. ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි ඉස්සරහ වීඩියෝ එකකින් ඒ ගැන සම්පූර්ණයෙන්ම කතා කරමු. ඉතින් අන්තිමේටම කියන්න ඕන දෙයක් තමයි මේක ඔයගොල්ලෝ බොයිලර් සත්තු ඇති කරනවා නම් දෙන්න හැමදාම දුන්නත් කමක් නැහැ. මොකද මේක සාමාන්‍යයෙන් හොඳම දෙයක් තමයි ඔයගොල්ලෝගේ බොයිලර් සත්තුන්ට. මොකද ඒගොල්ලෝ මම අර කලින් වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම ඒගොල්ලෝගේ කෑම වල වැඩිපුර ප්‍රෝටීන් අඩංගු වෙනවා. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ මාස එකමාරක් එහෙම නැත්නම් දවස් 45ක් වගේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ට පට ගාලා ප්‍රෝටීන් ටික ලබා දෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ඉක්මන් කරගන්න ආහාර ජීර්ණය වැඩි කරගන්න ඔයාලට පුළුවන් මේ පැපේන් එන්සයිමේ තියෙන ගස් ලැබු ලබා දෙන්න. ඉතින් ගස් ලැබු ඔයාලට ඉදිච්ච ඒවා හරි අමු ඒවා හරි ඕන විදිහකට ලබා දෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අන්තිමේටමත් ආවෙ හින්දා මම ඔයාලට තව ට්‍රික් එකක් කියලා දෙන්නම් ගස් ලැබු ලබා දෙන්න පුළුවන් එක. ඔයාලට පුළුවන් මේ ගස් ලැබු තියෙන ඒවා ටික බ්ලෙන්ඩර් කරන්න හොඳට. හොඳට බ්ලෙන්ඩර් කරලා සාමාන්‍ය වේලලා කුඩු වගේ ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේක නිකන් අර දියරයක් වගේ හදාගෙන ඉවර වෙලා මේක වෙනම ස්ප්‍රේ කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සත්තුන්ගේ කෑම වලට. ඉතින් අන්න ඒ වගේ ඔයාලට කැමති විදිහට මේක සත්තුන්ගේ බඩට යන්න ඕනේ. ඔයාලට ලේසි විදිහකට කරන්න මේක. කොහොමද මේ වගේ දේවල් සාමාන්‍ය පළතුරු ඕනම දෙයක් ලබා දුන්නාට කමන්නේ සත්තුන්ට මේ ගස්ල වල වැදගත් ඒ තමයි පැපේන් කියන එන්සයිමේ. සාමාන්‍යයෙන් මේකෙන් පුළුවන් ප්‍රෝටීන් මේව කරගන්න සාමාන්‍ය ඔයගොල්ලෝ සත්තු නිදැල්ලේ ඇති කරනවා නම් වගේ මේක ගොඩක් ලබා දෙන්න පුළුවන්. මොකද සත්තු නිදැල්ලේ ඇති කරනවල පණුවෝ, කැරපොත්ත වගේ ප්‍රෝටීන් බහුල ආහාර ගොඩක් ගන්නවා. ඉතින් එතකොට ඔයාලට පුළුවන් නම් දවස් හවසට වගේ මේ පැපොල් ටිකක් දෙන්න. එතකොට ඔයගොල්ලෝගේ සත්තුවර දවස පුරා ගාව ප්‍රෝටීන් වගේ දේවල් ඉක්මනටම ජීර්ණය වෙලා ඔයගොල්ලෝගේ සත්තුන්ට අවශෝෂණය වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ වලින් අපි ඔයගොල්ලන්ට වැදගත් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. channel එකට අලුත් කෙනා subscribe කරලා එකතු වෙන්න. ඉතින් එහෙනම් වෙන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය වේවා.